සුබ දවසක් සියලුම දෙනාට. ඔන්න අද නිවාඩු දවසේ අපි හදන්න යනවා මාළු ඇඹුල් තියලා. අපි බලමු කොහොමද දැන් මේක හදන්නේ කියලා. මුලින්ම මම මේ විදිහට මැටි භාජනයකට ගොරක පේස්ට් එක දා ගන්නවා. ඊට පස්සේ ගම්රිස් ටිකක් වැඩිපුර මේ විදිහට දා ගන්නවා. ඊට පස්සේ ලුණු කුඩු ටිකක් මේකට මේ විදිහට දා ගන්නවා. සීඹල ටිකකුත් අපි දාගමු. ඒක රස වැඩි වෙනවා තව. ඊට පස්සේ මේකට වතුර දාලා අපි ක්‍රීම් එකක් වගේ හොඳට හැදෙනකම් මේක අපි කලවම් කරගන්න ඕනේ. වතුර ටිකක් මදි වගේ වතුර ටිකක් තව දාලා අපි මේක ක්‍රීම් එක වෙනකන් මේ විදිහට හදා ගන්නවා. ඊට පස්සේ අපි ඇතිලියක් කරගෙන ඒකේ අඩියටම අපි මේ විදිහට මුලින්ම කුරුදු කොළ ටිකක් මේ විදිහට තියා ගන්නවා. කුරුදු ටික කොළ ටික උඩින් මම තියා ගන්නවා මේ රම්ප කොළ ටිකක් මේ විදිහට. අදට මේ කොළ තියා ගැනීමේ අරමුණ තමයි අපි මේ මාළු කෑල්ල අපි වතුර දාන්න නැතුව මේ මාළු එක උයන්නේ මාළු එකකින් එන වතුර වලින්. එතකොට මාළු කෑල්ල අඩිය අල්ලන්න පුළුවන්. ඒක වළක්වා ගැනීම සඳහා තමයි අපි මේ රම්ප කොළ ටික දාන්නේ. ඉතින් මේ තියෙන්නේ අපි මේ විදිහට දාගත්ත ගම්රිස් සහ ගොරක මිශ්‍රණය. දැන් අපි මේකට මාළු කෑල්ල දාලා හොඳින් මාළු කෑල්ල මේ විදිහට මේ ක්‍රීම් එක මාළු කෑල්ල වටේම අපි තවර ගන්නවා. ඊට පස්සේ අපි හිමීට මේක අපේ මැටි ඇතුළේ මේක මේ විදිහට තැම්පත් කරගන්නවා. ඉතින් මේ විදිහට හැම මාළු කෑල්ලක්ම අපි මේ මැටි ඇතුළේ පිළිවෙලට තියා ගන්නවා. ඇත්තටම අද අපේ ඉරිද නිවාඩු දවස නිසා අපි මාළු ඇඹුල් කෑල්ලක් හදලා ගොඩකොළ සම්බලයක් හදලා මෑකරල් වෑංජනයක් හදලා තමයි අපි බත් කන්න යන්නේ. ඉතින් ඒකට අපි ඔන්න දැන් මේ විදිහට තමයි අපි මාළු ඇඹුල් කෑල්ලක සකස් කරන්නේ. ඊට පස්සේ අපි මේක උඩින් මේ විදිහට කරපිංච කොළ ටිකක් මේ විදිහට දා ගන්නවා. මෙන්න මේ විදිහට කරපිංච කොළ ටිකක් දාගෙන අපි මේක ලිපේ තියාගෙන මේක වහ ගන්නවා. ඔන්න ඉතින් ටික වෙලාවකට පස්සේ අපි භාජනය විවෘත කරලා බලපුවම අපිට පේනවා දැන් මාළු ටික මේ විදිහට තැම්බෙනවා. අර මාළු වල වතුරෙන් තමයි දැන් මේ මාළු ටික තැම්බෙන්නේ. අපි වෙනම වතුර මේකට දැම්මේ නැහැ. ඔන්න තවත් ටික වෙලාවකින් අපි ආපහු බැලුවොත් ඉතින් දැන් මාළු ටික නම් හොඳට තැම්බීගෙන එනවා මේ විදිහට. ඉතින් ඒ අවස්ථාවේදී පොඩ්ඩක් අපි මේ විදිහට ඇතුලේ අරගෙන මේක පොඩ්ඩක් හොලවනවා. මොකද අපිට හැන්දක් දාලා මේක කලවම් කරන්න බෑ. ඒ නිසා අපි ඇතුලේ පිටින්ම මේ විදිහට පොඩ්ඩක් එලවුවා. ඉතින් තවත් ටික වෙලාවක් ගියන් පස්සේ අපි නැවත දැන් බලනකොට වතුර නම් ගොඩක් හිඳිලා තියෙන්නේ. දැන් මේක පොඩ්ඩක් තව ටිකක් අපි කලවම් කරගන්න ඕනේ. ඒ නිසා මේ විදිහට අපි ඇතුලේ පොඩ්ඩක් උඩ පාලා හොලවලා මාළු කෑල්ල ටික පොඩ්ඩක් දෙපැත්ත පෙරලා ගන්නවා. ඉතින් පොඩි වෙලාවක් තියලා අපි නැවත බැලුවා. එතකොට ඔන්න විදිහට තමයි තියෙන්නේ. දැන් වතුර ඔක්කොම වගේ හිඳිලා තවත් පොඩි වෙලාවක් තියලා අපි කොබා ගන්නවා. දැන් බලමු අදවල් බත් එක උන අද අපි කන්නේ යන්නේ සුදු බත් මාළු ඇඹුල් තියල් සහ ගොඩකොළ සම්බෝල.